හරි. දැන් යන් 8 වෙනි ගානට. 8 වෙනි ගාන කියනවා ස්කන්ධය දෙකක් යම්වන p අංශුවක් රළු තිරස් මේසයක් මත ඇත. රූපය දැක්වෙන පරිදි අචල සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක එක් අන්තයක් p අංශුවට ඈදා ඇති අතර අනෙත් අන්තය ස්කන්ධයේ m වූ q අංශුවකට ඈදා ඇත. p අංශුව හා කප්පිය අතර තන්තු කොටස මේසයේ සමග අංශක 30ක කෝණයක් සාදයි. ෆය බෙදීම 6ක්. තන්තුව තදව ඇතිව පද්ධතිය සමතුලිතතාවය ඇත. p අංශුව හා මේසය අතර ඝර්ෂණ සංගුණකය μ යන්න ඔන්න අසමානතාව තෘප්ත කරන බව පෙන්වන්න කියලා දීලා තියෙනවා. හරි. විස්තර අමුතු මුකුත් කියලා නැහැ. තලය රළුයිලු මේ තලය p ගේ ස්කන්ධය දෙකක් m කියලා දීලා තියෙනවා. මෙයාගේ ස්කන්ධය m කියලා දීලා තියෙනවා. right? වැඩි කතාව ඕනේ නැහැ. බල ටික ලකුණු කරන් ඉමු එන. මෙයාගේ ස්කන්ධය දෙකක් m නම් බර දෙකක් mg අභිලම්බ ප්‍රතික්‍රියාවක් වෙනවා තලයේ විසින් මෙන්න මේ අංශුව මත ඒක මම ගන්න r කියලා right තලයේ රළුයිලු මේක මෙහෙම තියෙනකොට අපිට හිතෙන්නේ මේක නිකන් මෙහෙම මෙන්න මෙහෙම මේක පල්ලෙහාට තල්ලු වෙන්න බලයි එතකොට මේක මෙහෙම පල්ලෙහාට තල්ලු වෙනකොට මේක මෙහෙම එන්න බලයි right මෙන්න මෙහෙම එන්න බලයි එහෙනම් මෙයා චලනය වෙන්න බලන්නේ මේ පැත්තට එහෙනම් ඝර්ෂණ බලයක් අනිවාර්යෙන් ක්‍රියා කරනවා මේ පැත්තට F කියලා මම දාගන්නවා right මේ පැත්තට මෙයා චලනය වෙන්න මේ පැත්තට මෙයා චලනය වෙන්න බලන් ඉන්නවා එතකොට මෙයා මේ පැත්තට චලනය වෙනවා කියන්නේ මේක මේ පැත්තට එන්න බලන්නේ මේ පැත්තට නම් ඝර්ෂණ බලය ඊට අනිත් පැත්තට right ඊට අමතරව මෙතන තන්තු විසින් අංශුව මත T ආතතියක් ක්‍රියා කරනවා. ඉතින් ඒ T ආතතිය මෙතන මේ කප්පිය මතත් ක්‍රියා කරනවා. ඔය ආතතියම තමයි මේ තන්තු විසින් මේ අංශුව මත දෙන්නේ. කප්පිය මත තින්නෙත් ඒක. right? එතකොට මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා m කියලා. එහෙනම් එයාගේ බර mg ආතතිය T. right? ඔච්චරයිනේ බල තියෙන්නේ. right? ඔච්චරයිනේ බල තියෙන්නේ. බර හරි අභිලම්බ ප්‍රතික්‍රියාව හරි ඝර්ෂණ හරි ආතතිය හරි ආතතිය හරි බර හරි ඔච්චරයි තියෙන්නේ right කියන්නේ අංශුව මේ පද්ධතිය සමතුලිතතාවය තියෙනවා කියලා කියනවා right පද්ධතිය සමතුලිතතාවය තියෙනවා right එහෙනම් ඝර්ෂණ සංගුණය μ කියන එකට අගයක් කරන් පෙන්නන්නට කියන්නේ μ කියන එක හොයන්න නම් අපි f හොයන් ඉන්න බෑ මොකද f සම්බන්ධ කරලා තමයි අපිට μ ලියන්න පුළුවන් f සමානයි μr f සමානයි μr එහෙනම් f හොයන් ඉන්න ඕන සහ r හොයන් ඉන්න ඕන f r හොයන් ඉන්න ඕන f r හොයලා හෙවුවොත් තමයි f සමානයි μr දාලා මොකක් හරි ඔය μ සම්බන්ධ මොකක් හරි කරන්න වෙන්නේ එහෙනම් f r හොයලා ඉන්න ඕන ඒ කියන්නේ ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාව හොයලා ඉන්න ඕන පද්ධතියේ සමතුලිතතාවය තියෙන්නේ කොහොමද r හොයන්න පුළුවන් සහ f හොයන්න පුළුවන් අපිට පුළුවන් තන්තුවේ ආතතිය හොයාගත්තොත් අපිට පුළුවන් නේද සිරස් විභේදන වල VG ඓක්‍ය බිඳුව කරලා R හොයන්න පුළුවන් තිරස් විභේදන වල VG ඓක්‍ය බිඳුව කරලා F හොයන්න පුළුවන් එහෙනම් ආතතිය හොයන් ඉන්න ඕන තන්තුවේ ආතතිය කොහමද ගන්න Q අංශුවේ නැත්නම් අපි ඉස්සර ලියමු පද්ධතිය සමතුලිතතාවය පද්ධතිය සමතුලිතයිනේ පද්ධතියේ සමතුලිතතාවයෙන් හොඳයි Q අංශුවේ ඉහළට විභේදන වල VG ඓක්‍ය බිඳුවයි සිරස් දිශාවට විභේදන වල VG ඓක්‍ය බිඳුවයි Q ගේ එහෙනම් අපි සලකන දිශාව ඉහළ එයාට තියෙනවා T අනිත් පැත්තට තියෙනවා mg ඔච්චරයි තියෙන්නේ එහෙනම් T සමානයි ඔන්න තන්තුවේ ආතතිය හරි දැන් මොකද කරන්න පුළුවන් තන්තුවේ ආතතිය අපි හෙව්වනේ එහෙනම් R F දැන් හොයන්න පුළුවන් කොහොමද හොයන්නේ R හොයන්න පුළුවන් P අංශුවේ සමතුලිතතාව දාලා ඉහළට විභේදන වල VG ඈක එහෙම නැත්නම් සිරස් දිශාවට විභේදන වල VG ඈක බිඳුව කරන්න පුළුවන් පද්ධතිය සමතුලිතයි එහෙනම් මෙතනට I ලියන්න ඕනේ එහෙනම් R ගේ සිරස් දිශාවට විභේදන වල VG ඓක්‍ය බිඳුව කරන්න. එහෙනම් R එනවා අපි සලකන දිශාවට ධන
t ගේ sin 30ක් එනවා 5 බෙදීම 6ක් t sin 5 බෙදීම 6 ඒකත් දාන right t ගේ sin 5 බෙදීම 6ක් එනවා අපි සලකන දිශාවට අනිත් පැත්තට තියෙනවා ඍණ දෙකක් දෙකක් mg එහෙනම් එයා ඍණ සමානයි බිඳුවයි right අපිට ඕනේ දැන් r හොයන්නනේ එහෙනම් මේ ටික අර පැත්තට දාමු r සමානයි දෙකක් mg ඍණ t කියන්නේ mg sin 5 බෙදීම 6 කියන්නේ sin 30යි කියන්නේ භාගයයි හරි එහෙනම් r එනවා උතනින් 3ක් mg බෙදීම 2යි කියලා 3ක් mg බෙදීම 2යි කියලා r එනවා හරි දැන් කවුද හොයන්න ඕන f නේ දැන් f හොයන්න ඕන f කොහමද හොයන්න පුළුවන් f හොයන්න පුළුවන් කොහමද මෙයාගේ සමතුලිතතාවය තිරස් විභේදන වල vgi බිඳුව ගන්න right එහෙනම් p අංශුවට තිරස් දිශාවට විභේදන වල vgi ක බිඳුව කරන්න එතකොට අපි සලකන්නේ මෙන්න මේ දිශාවට එතකොට t ගෙන් මේ සලකන දිශාවට මේ දිශාවට එනවා t ගේ cos 30ක් නිකන් t cos 5 බෙදීම 6ක් right අනිත් පැත්තට තියෙනවා f එයා ඍණ බිඳුව එච්චරයි තියෙන්නේ එහෙනම් f සමානයි t කියන්නේ mg මෙතන cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි right එහෙනම් f සමානයි මූල 3ක් mg බෙදීම 2 කියලා එනවා right හරි දැන් f සමානයි mu r හොය දැන් mu හොයන් අපි කතා වුණේ කොහොමද ගත්ත ගමන් mu එක්ක මොනක් mu අපි මොකක් හරි mu සම්බන්ධ දෙයක් හදන්න නම් f උයි r උයි හොයාගෙන ඉන්න ඕන හරි mu ගැන කතා කරන්න fr හොයාගෙන ඉන්න ඕන right ඔන්න fr හෙව්වා දැන් මොකද කරන්න පුළුවන් සමතුලිතතාව සලකා f mu r අතර සම්බන්ධයක් හදා ගන්න බෑ මොකද්ද f සහ mu r අතර තියෙන සම්බන්ධේ පද්ධතිය සමතුලිතතාවයේ තියෙනකොට පද්ධතිය සමතුලිතයි නම් mu r විශාල වෙන්න ඕන f ට වඩා පද්ධතිය සීමාකාරී සමතුලිතයි නම් f සමානයි mu r හරි සමතුලිතතාවය ගත්තත් සීමාකාරී සමතුලිතතාව ගත්තත් පද්ධතිය සමතුලිතතාවයනේ තියෙන්නේ එතකොට මේ අවස්ථා දෙකම තමයි මෙතන සලකලා තියෙන්නේ f සමතුලිතයි නම් f mu r ට වඩා කුඩයි සීමාකාරී සමතුලිතයි නම් f mu r ට සමානයි ඔන්න ඔය දෙක සලකලා තමයි ඔය තියෙන්නේ හරි එහෙනම් දැන් ආදේශ කරන්න මේක ඝර්ෂණයේ තියරි f කියන්නේ මූල 3ක් mg බෙදීම 2 mu තමයි අපි අහන්නේ r කියන්නේ 3ක් mg බෙදීම 2යි මේ දෙකට මේ දෙක සුළු කරලා දැම්ම මේ mg ට mg සුළු කරලා දැම්ම මූල 3 බෙදීම 3 mu කියලා එනවා මේ 3 මට ලියන්න පුළුවන් මූල 3 වතාවක් මූල 3 කියලා මූල 3 වතාවක් මූල 3 කියන්නේ ඒත් උත්තරේ 3යි මූල 3 වතාවක් මූල 3 කියලා ලියලා එක මූල 3කට මේ මූල 3 සුළු කරලා දාන්න එහෙනම් මෙතනින් එනවා mu ට ඔන්න ඔහොම උත්තරේ right මෙන්න මේක විතරයි අර මේ අපිට අර අලුතෙන් ඝර්ෂණය කියලා තියරි කියලා පොඩ්ඩක් අර හිතන්න දෙන මේ ටික විතරයි අනිත් ඒවා ඔක්කොම සාමාන්‍ය මේ මොකද්ද මේ බල සමතුලිතතාවනේ දාලා තියෙන්නේ right සාමාන්‍ය කතාව තියෙන්නේ මේක විතරක් අර ඝර්ෂණයේ තියරි වලින් එන්නේ හොඳයි ඔය ටික කරලා තියෙනවා ලකුණු 25ක් හම්බෙලා තියෙන්නේ මේක මෙහෙම කපන්න එපා ගානේ මෙහෙම ඔයාලා ගාන පේපරේ හදනකොට මෙහෙම කපන්න එපා මම නිතර කියන එක මෙහෙම මම කපන්නේ මම උගන්වන කෙනා ඔයාලට කරේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මම මෙහෙම කපන්නේ පේපරේ මෙහෙම කපන්න එපා right ඔච්චරයි ගන්න